ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇත්තටම ලොකු පෙරලියක් කරන්න පුළුවන් අලුත් දෙයක් ගැන. චීනයේ අර පීකිං වල සින්හුවා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ හදපු ලෝකේ පළවෙනි සම්පූර්ණ කෘත්‍රිම බුද්ධි රෝහල. ඒ කියන්නේ ඒජන්ට් හොස්පිටල් එක ගැන. ඔව් මටත් ඒක ගැන ආරංචි වුණා. හරිම පුදුම හිතන වැඩක් වගේ. අපේ අතේ තියෙනවා chinesehospital.pdf ලේඛනයෙන් උපුටාගත්ත තොරතුරු ටිකක්. ඉතින් අපි බලමු මේක මොන වගේද අනාගතයට කොහොම බලපයිද කියලා. හිතන්නකෝ දවස් කීපයකින් ලෙඩ්ඩු 1000කට ප්‍රතිකාර කරන්න පුළුවන් රෝහලක්. 10000ක්. ඇක්තරම ඇදිහන වගේ දෙයක් නේද? විශේෂයෙන්ම මේකේ වෛද්‍යවරු හෙදියෝ විතරක් නෙමෙයි රෝගිනුත් AI ඒජන්ට්ස්ලු නේද? ඔව් ඒක තමයි. සම්පූර්ණයෙන්ම අතාත්වික පරිසරයක්. ඉතින් මුලින්ම කියමුකෝ මේ ඒජන්ට් හොස්පිටල් කියන්නේ හරියටම මොකක්ද? හරි. මේකේ ඇත්තටම සම්පූර්ණයෙන්ම AI නියෝජිතයන්ගෙන් පාලනය වෙන virtual environment එකක්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියෙන් හදපු රෝහල් ලෝකයක් වගේ. එතකොට මේ AI නියෝජිතයෝ වැඩ කරන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන්නේ අර large language models එහෙම නැත්නම් LLMs කියන තාක්ෂණය. ඒක නිසා මේ AI agents-ලට පුළුවන් ලෙඩ්ඩු එක්ක කතා කරන්න, එයාලගේ රෝග ලක්ෂණ අහගන්න, විස්තර තේරුම් ගන්න, ඊට පස්සේ රෝග විනිශ්චය කරන්න, ප්‍රතිකාර සැලසුම් කරන්න, ඔක්කොම ස්වයංක්‍රීයව. ඒ කියන්නේ AI දොස්තරලා, AI නර්ස්ලා වගේ. මූලාශ්‍රයේ කියනෝ AI වෛද්‍යවරු 13ක් සහ AI හෙදියන් 4ක් ඉන්නවා කියලා. හරියටම හරි. එයාලා තමයි රෝග විනිශ්චය, ප්‍රතිකාර සැලසුම්, ඊට පස්සේ ෆලෝ අප් කරන එක ඔක්කොම කරන්නේ. එතකොට මේකේ වැදගත්ම දේ වෙන්නේ නැත නිර්වද්‍යතාවය නේද? කොහොමද ඒක? අන්න ඒක තමයි ඇත්තටම විශේෂම කාරණය. මේ AI දොස්තරලාගේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා තියෙනවා. අර ඇමරිකාවේ USMLE වෛද්‍ය විභාගයේ MedQA දොත්ත පාවිච්චි කරලා. ප්‍රතිඵල කොහොමද? පුදුම හිතන තරම් ඉහළයි. 93.06% නිර්වද්‍යතාවයක් පෙන්වලා තියෙනවලු. 93%ක්. ඒක නම් ඇත්තටම සෑහෙන ඉහළ අගයක්. මිනිස් වෛද්‍යවරුන් එක කෙලින්ම සසඳලා තිබ්බද මූලාශ්‍රයේ? කෙලින්ම සංසන්දනයක් කරලා නැහැ. හැබැයි මේ ඉලක්කමෙන්ම පේනවා මේ AI එකට කොච්චර සංකීර්ණ වෛද්‍ය තොරතුරු විශ්ලේෂණය කරලා නිවැරදි තීරණ ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම කාර්යක්ෂමතාවය. අර දවස් කීපයකින් ලෙඩ්ඩු 10000ක් කියන එක. ඒක නම් හිතා ගන්න තමාරු වේඩයක්. මිනිසුන්ට අවුරුදු ගාණක් යයි නේද මේ වැඩේට. මූලාශ්‍රය කියන්නේ සාමාන්‍යයෙන් මිනිස් වෛද්‍යවරුන්ට අවුරුදු 2ක් විතර යන වැඩක්ලු ඒක. ඉතින් මේ වේගය නිසා සෞඛ්‍ය සේවාවේ පෝලිම් ප්‍රමාද වීම වගේ දේවල් වලට ලොකු විසඳුමක් වෙන්න ඉඩ තියෙනවා. ඒක ඇත්ත. තව වාසි තියනවද මේකේ? ඔව්. වෛද්‍ය අධ්‍යාපනයේටත් මේක ලොකු දෙයක්. හිතන්නකෝ වෛද්‍ය සිසුන්ට කිසිම රිස්ක් එකක් නැතුව මේ වර්චුවල් රෝහල ඇතුලේ රෝග විනිශ්චය කරන්න ප්‍රතිකාර දෙන්න පුරුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරක්ෂිත පරිසරයක පුහුණුවක් ලැබෙනවා හරියටම. ඒ විතරක් නෙවෙයි ලෙඩ රෝග පැතිරෙන විදිහ ගැන, ඒ කියන්නේ වසංගත තත්වයන් වගේ දේවල් ගැන කලින්ම අනාවැකිය කියන්නත් මේ AI එකට පුළුවන් කියලා කියනවා. මොකක් හරි කාලරාමුවක් ගැන කියලා තියෙනවද? එයාලගේ සැලසුම මූලාශ්‍රයට අනුව 2024 දෙවනි භාගයේදී මේට ක්‍රියාත්මක කරන්න පටන් ගන්න එක. ඒ කියන්නේ මේ අවුරුද්දේ අග වෙද්දී මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දේවල්? අරමුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි වෛද්‍ය අධ්‍යාපනය දියුණු කරන එක. අනිත් එක දුරස්ථ සෞඛ්‍ය සේවා, ඒ කියන්නේ ටෙලිහෙල්ත් වගේ ඒවා තවත් කාර්යක්ෂම කරන එක. පොදුවේ මහජන සෞඛ්‍ය සේවාවන් වල කාර්යක්ෂමතාවය වැඩි කරලා වියදම් අඩු කරන එකත් ලොකු ඉලක්කයක්. ඉලක්ක නම් හොඳයි. හැබැයි ඉතින් හැම දෙයකම වගේ අභියෝගත් ඇති නේද? ඒ ගැන මොනවද මූලාශ්‍රයේ කියවෙන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රධාන අභියෝග කීපයක් පෙන්වා දෙනවා. එකක් රජයේ තියෙන වෛද්‍ය නීති රීති, රෙගුලාසි වලට මේක අනුකූල කරගන්න එක. ඒක ලොකු දෙයක්. ඔව්. අනිත් එක තමයි මේ තාක්ෂණය 100%ක් නිවැරදිව කිසිම දෝෂයක් නැතුව පවත්වාගෙන යන එක. ඒකත් ලොකු අභියෝගයක්. තාක්ෂණික පැත්ත. ඒකත් අභියෝගයක් විදියට පරිවීක්ෂකයෝ දකිනවා. එනම් මේ කතාබහෙන් අපිට පැහැදිලි මේ ඒජන්ට් හොස්පිටල් කියන්නේ ඇත්තටම සෞඛ්‍ය සේවාව අධ්‍යාපනයේ මහජන සෞඛ්‍ය කියන හැම පැත්තකටම බලපාන්න පුරුවන් අනාගතය වෙනස් කරන්න පුළුවන් තරමේ ප්‍රබල නවෝත්පාදනයක් කියලා. විශේෂයෙන්ම වේගයයි නිර්වද්‍යතාවයයි. ඒක නම් ඇත්ත. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි මං හිතන්නේ තව පොඩ්ඩක් ගැඹුරට හිතන්න දෙයක් තියෙනවා. ඊ මොකද්ද? මේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් කොච්චර කාර්යක්ෂම නිවැරදි වුණත් සෞඛ්‍ය සේවාව කියන්නේ මූලිකවම මනුස්සකම අනුකම්පාව වගේ දේවල් එක බැඳුණු ක්ෂේත්‍රයක් නේද? ඉතින් කෘත්‍රිම බුද්ධියක් මේතරම් ලොකු කාර්යභාරයක් කරනකොට ඒකෙන් එන සදාචාරාත්මක ප්‍රශ්න සමාජයට වෙන බලපෑම් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ රෝගී අත්දැකීම ගැන. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පරිසරයක
AI එකක් එක්ක විතරක් ගනුදෙනු කරනකොට රෝගියෙකුට දැනෙන හැඟීම කෝ වගේ වෙයිද අර මානුෂීය ස්පර්ශ නැති වෙන එක කොහොම බලපායිද ඒකත් අපි දිගටම හිතන්න ඕන සාකච්ඡා කරන්න ඕන කාරණයක්. right.